ඔන්න මේ වීඩියෝ එක STB බෑන්ක් එකේ 2026 ජනවාරි සඳහා අලුතින්ම නිකුත් වුණු රැකියා ඇබෑරතු 9ක් සම්බන්ධව. ඉතින් බලමු මේ රැකියා ඇබෑරතු 9ට මොනවද අවශ්‍ය කරන සුදුසුකම්, මේ වගේම A level O level අවසන් ඔබට ඇප්ලයි කරන්න පුළුවන්ද? අන්ඩර් ග්‍රැජුවේට් ඒ වගේම ඩිග්‍රී එකක් තියෙන ඔයාලට ග්‍රැජුවේට් කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්ද? මොනවද තියෙන වේකන්සි කියලා දැන් අපි යමු. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්න. හරි. පළවෙනි එක ජූනියර් එක්සිකියුටිව්. අපි බලමු මොනවද අවශ්‍ය කරන්න කියලා. ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙනවා ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ හා සමාන වෘත්තීය ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ පිළිගත් විශ්වවිද්‍යාලයක. එහෙමත් නැත්නම් institute or qualified in A level with 3 simple passes for main subject and credit pass එකක් තියෙන්න ඕනේ. O level වලදී English සහ mathematics වලට ඒ වගේම with minimum 2 year experience එකක් තියෙන්න ඕනේ banking sector එකේ ඒ රිසර්ට් එකත් සමග. එහෙමත් නැත්නම් minimum 1 year service in the grade of banking associate with the qualification in IABF old syllabus or DBF new syllabus or diploma mean 1 year course in a recognized institution පිළිගත් ආයතනයක. හරි, ඊළඟට තියෙන්න ඕනේ basic understanding of sustainability, ESG principles and responsible banking concepts. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා familiarity with environmental and social risk management frameworks is desirable. ඒ වගේම strong written and verbal communication skills in English. ඒ වගේම ability to work collaboratively with cross functional teams. Proficiency in MS Office application එක basic data management tools handle කර ගැනීමේ හැකියාව, attention to detail, willingness to learn and time management skill. ඔන්න ඉතින් මේ vacancy එක interest නම් මෙන්න මේ apply now කියන button එක click කරලා ඔන්න ඔයාට apply කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඔයාගේ personal details ටික fill කරලා මෙතනට CV එක upload කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට තව කොහොමද මේකට apply කරන්න පුළුවන්? ඔයාට පුළුවන් ඔයාට මෙන්න මෙයාලගේ මෙන්න මේ mail එකට ඔයා ඉල්ලුම් කරන position එකේ subject එකට දාලා email එකක් දාන්න CV එකත් සමග. ඉතින් මෙතනදී ඔයාලා මේකට interest නම් මේ ක්‍රම දෙකටම apply කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ vacancy එක වෙන්නේ deputy manager data center බලමු. ඉතින් මෙතනදී ඉල්ලලා තියෙනවා ඩිග්‍රී එකක්, එහෙමත් නැත්නම් ඒ හා සමාන වෘත්තීය ක්වොලිෆිකේෂන් එකක් in information technology, computer science, engineering in information technology. එහෙමත් නැත්නම් පිළිගත් යුනිවර්සිටි එකක හරි ඉන්ස්ටිටියුෂන් එකක හරි. ඒ වගේම minimum 6 years experience තියෙන්න ඕනේ IT field එකේ. ඒ වගේම banking industry එක exposure නම් ඔයාට added advantage එකක්. minimum 3 year hand on experience තියෙන්න ඕනේ. ඒක අමතර advantage එකක්. ඒ වගේම ICBS තියෙනවා නම් ඔන්න ඒකත් අමතර advantage එකක් කියලා මෙතන mention කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් network administration, firewall management, information security අන්න ඒ වගේ දේවල්. ඉතින් ඊට අමතරව ඔයාට තියෙනවා support business goals related to soft skills, teamwork, strong interpersonal skill, analytical and problem solving, flexibility and creativity. ඔන්න ඔයාට මේ සඳහා apply කරන්න පුළුවන්. මෙන්න මේ mail එකට ඔයාගේ CV එක send කළා. ඒ වගේ මෙයාලා මෙතනදී mention කරලා තියෙනවා. ඉතින් ඔයාට හොඳ ආකර්ශනීය වැටුපක් මේ රැකියාව ඔස්සේ හිමි කර ගැනීමේ හැකියාව තියෙන බව. ඉතින් ඊළඟ vacancy එක මොකක්ද? System Engineer Executive බලමු. ඉතින් මේ සඳහා apply කරන්න නම් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් IT ශාස්ත්‍රයට අදාළ පිළිගත් විශ්වවිද්‍යාලයක සහ ඉන්ස්ටිටියුෂන් එකක වෘත්තීය ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 4ක IT field එකක හොඳ අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ වගේම banking industry will be an added advantage. ඒ වගේම තමයි ඔයාට hands on experience තියෙන්න ඕන. මෙන්න මෙතන include කරලා තියෙනවා backup and recovery processes, prior experience showing the ability to manage IBM I related functions. ඒ වගේම ICBS, ඊට පස්සේ strong interpersonal and communication skill, excellent analytical and problem solving abilities, ඒ වගේම ability to work effectively both independently as part of a team. ඔන්න මේ සඳහා ඔයාට apply කරන්න පුළුවන් mail එකට CV එකක් දාලා ඒ වගේම ආකර්ශනීය වැටුපක් මේ රැකියාව ඔස්සේ ඔයාට හිමි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ vacancy එක වෙන්නේ trainee banking associates. ගොඩාක් දෙනා බලාගෙන ඉන්න job vacancy එකක් තමයි මේක. මේ සඳහා apply කරන්න ඔයාට ඔන්න O level වලින් පුළුවන්. ඒකදී credit pass තියෙන්න ඕනේ ගණන් වලට සහ ඉංග්‍රීසි වලට. ඒ වගේම ඔයා A level සමත් වෙලා තියෙන්න ඕනේ
පාස් තියෙන්න ඕනේ ප්‍රධාන විෂයන් වලට. ඒ වගේම banking related qualification එකක් තියෙනවා නම් ඒක අමතර advantage එකක්. අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම achieve numbers in a competitive environment, good interpersonal skills, good command of English and local language. ඒ වගේම be proactive and creative in executing duties. ඒ වගේම experience එකක් තියෙනවා නම් banking, finance, sales හරි marketing fields එකේ ඒක අමතර advantage එකක්. ඉතින් මේ සඳහාත් ඔයාට එයාලගේ mail එකට CV එක send කරලා apply කිරීමේ හැකියාව දැන් තියෙනවා. ඊළඟ vacancy එක වෙන්නේ junior executive. බලමු මොනවද එයාලා ඒ සඳහා ඉල්ලන්නේ කියලා. ඉතින් මෙතනදී යාලා මෙන්ෂන් කරලා තියෙනවා ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ හා සමාන වෘත්තීමය ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඒකත් නැත්නම් A level එක 3 passes තියෙන්න ඕනේ A level වල ප්‍රධාන විෂයන් වලට. ඒත් එක්කලා maths සහ English වලට O level වල credit pass තියෙන්න ඕනේ. ඒකත් එක්ක minimum 2 year experience තියෙන්න ඕනේ branch bank එකක. එහෙමත් නැත්නම් 1 year service in the grade banking associate with the IABF හරි DBF හරි diploma එකක් හරි කරලා තියෙන්න ඕන පිළිගත් ආයතනයක. ඒ වගේම strong proficiency in Sinhala, Tamil and English language. ඒ වගේම strong analytical skill and negotiation skill, IT literacy. ඒ වගේම good team player කෙනෙක්, strong understanding of banking products. ඒ වගේම excellent communication, interpersonal skills, strong management. ඒ වගේම leadership skill, good knowledge for regulatory and general banking policies and procedures. මේ සඳහා ඔබ interest නම් මෙන්න මේ mail එකට ඔබගේ CV එක send කරන්න subject line එකේ අදාළ ඉල්ලුම් කරන post එක සමග. ඊළඟට තියෙනවා branch manager මොරටුව. ඉතින් මේ vacancy එක available වෙන්නේ මොරටුවට. ඉතින් මෙතනදී ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ හා සමාන වෘත්තීමය ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ මෙන්න මේ ශේෂ්ත්‍රවල. business management, finance management or relevant field from a recognized university or professional body. ඒ වගේම ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ banking and finance or diploma in applied banking and finance. IBSL එකේ ඔයාට තියෙනවා නම් DABF එක ඔන්න ඒකත් අමතර advantage එකක්. ඊළඟට කියනවා මිනිමම් ඔයාට 6 years experience තියෙනවා නම් banking or finance sector එකේ ඔන්න ඔයාට මේ සඳහා apply කරන්න පුළුවන්. ඒ වගේම sound knowledge of the demographics in the respective areas and possession of good rapport with various business communicates, government and private institution. ඒ වගේම proven track record in sales management within a multi-product environment, excellent linguistic proficiency in Sinhala, English and Tamil. ඒ වගේම strong communication, negotiation skill. ඒ වගේම good business planning, analytical skills, strategic thinking, excellent interpersonal skills, leadership skills and ability to influence, team building and motivational skills, time management skills, IT literacy. ඔන්න මේ සඳහාත් ඔබට අයදුම් කරන්න පුළුවන් මෙන්න මේ මේල් එකට ඔබගේ CV එක send කිරීම තුලින්. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ මොකක්ද? internship opportunity. ඉතින් ඔන්න හොඳ අවස්ථාවක් පාසල් අධ්‍යාපනයේ අවසන් ඔයාට internship opportunity එක undergraduate කෙනෙක් නම් ඔයා අවුරුදු 24 දක්වා තියෙනවා. ඒ වගේම up to 24 years අවුරුදු 24 දක්වා undergraduate from a local or foreign university. දේශීය විශ්වවිද්‍යාලයක වගේම විදේශීය විශ්වවිද්‍යාලයක. ඒ වගේම school levels ට ගත්තොත් අවුරුදු 19ත් 23ත් අතර අයට පුළුවන්. ඒ වගේම ඒ අය O level pass වෙලා තියෙන්න ඕනේ, pass 6ක් තියෙන්න ඕනේ, credit pass තියෙන්න ඕනේ maths වලට සහ English වලට. pending A level results ගන්න පුළුවන්. candidate profile එක ගත්තොත් a passion for learning and innovation, අලුත් දේවල් හොයාගන්න සහ දේවල් ඉගෙන ගැනීමට තියෙන කැමැත්ත. ඒ වගේම good command of English and Sinhala language. ඒ වගේම good interpersonal skills, MS Office එක handle කරගන්න පුළුවන් වෙන්න ඕනේ, MS Word, Excel and PowerPoint. ඒ වගේම having a banking related qualification එකක් තියෙනවා නම් අමතර advantage එකක්. ඉතින් ඔයාට මොනවාද හම්බ වෙන advantage මේ team එකට join වුණොත්? hands on experience හදාගන්න පුළුවන් modern banking operation සම්බන්ධ ඒ වගේම career growth එක තියෙනවා. ඒ වගේම වෘත්තීමය සංවර්ධනය හදාගන්න පුළුවන්, training from industry expert, industry එකේ expert ලත් එක train වෙන්න පුළුවන්, a dynamic and supportive work environment. මේ සඳහාත් ඔයාට non-related referees දෙන්නෙක් සමග email එකට ඔයාගේ CV එක send කරන්න පුළුවන්. නැත්නම් මේ button එක ඔස්සේත් apply කරන්න පුළුවන්. ඊළඟ vacancy එක වෙන්නේ manager legal corporate loans බලමු. ඉතින් මේ සඳහා අයදුම් කරන්න නම් ඔයාට LLB from තියෙන්න ඕනේ recognized university. ඒ වගේම at law ඊළඟට
notarial license to practice in English and Sinhala in the relevant ඊට පස්සේ minimum 8 year experience තියෙන්න ඕනේ banking or financial sector including at 6 years legal practice ඒ වගේම excellent interpersonal communication and negotiation skills strong analytical skills IT literacy ඔන්න ඉතින් මේ දේවල් ටික තියෙනවා නම් apply කරන්න පුළුවන් මෙන්න මේ mail එක ඔස්සේ. ඉතින් අද දවසේ කතා කරන අවසාන vacancy එක වෙන Deputy Manager Legal. ඉතින් මොනවද මේ සඳහා අවශ්‍ය කරන්නේ? ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙන්නේ මෙතනදීත් අවශ්‍ය වෙනවා LLB degree එක, ඒ වගේම law, ඒ වගේම notarial license to practice English and Sinhala, ඒ වගේම අවුරුදු 6ක experience එක අවශ්‍යයි. ඒ වගේම excellent interpersonal skill, strong analytical and IT literacy. ඉතින් මේ සඳහා ඔයාට මෙන්න මේ mail එකට ඔයාගේ CV එක send කරොත් ඔයාට apply කරන්න පුළුවන්. නැත්නම් මේ button එක ඔස්සේ apply කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම ඔයාට අරගෙන ආවේ STB bank එකේ අලුතින්ම කැඳවුණු 2026 ජනවාරි මාසය සඳහා job vacancy. ඉතින් මේ වගේ අලුත් වෙන job vacancy ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් latest of SL YouTube channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ බලන්න ඔයා දිගටම කැමති නම් වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.